අද අපි ඩිස්කස් කරන්නේ ත්‍රිකෝණමිතියේ සර්වසාම හෝම්වර්ක් දීපු ගණන් 15ක්. හරි බලන්න පළවෙනි එකේ තියෙනවා cos a වතාවක් 2 ධන tan a වතාවක් 1 ධන 2යි tan a සමානයි 2යි sec a ධන 5යි sin a කියලා පෙන්වන්න කියලා තියෙනවා. හරිද? දැන් මේ ගාන හදනකොට අපිට මුලින්ම LHS හරි RHS හරි දෙපැත්තෙන් එක පැත්තක් තෝරගන්න ඕනේ. දැන් මේක පද වැඩි LHS වල හින්දා මම LHS තෝරගන්නවා ගාන හදන්න. මම LHS සමානයි RHS කියලා අරගෙන මම LHS ගන්නවා ගාන හදන්න. LHS සමාන වෙනවා cos a වතාවක් 2 ධන tan a වතාවක් 1 ධන 2යි tan a ට. දැන් මෙතන මම මුලින්ම මෙතන වරහන් දෙක සුළු කරගන්නවා. එතකොට අපිට එනවා cos a වතාවක් මෙතන වරහන් සුළු වුණාම 2 ධන 2 2යි tan a එකෙන් ගුණ වුණාම 4යි tan a ඊගාට මේ tan a එකෙන් ගුණ වුණාම tan a ඊට පස්සේ tan a 2යි tan a එකෙන් ගුණ වුණාම 2යි tan වර්ගය කියලා එනවා. දැන් මෙතන tan පද වෙන වෙනම එකතු කරමු. නම් cos a වතාවක් 2 ධන 5යි tan a ධන 2යි tan වර්ගය කියලා එනවා. ඊට පස්සේ අපිට මෙතන මේ cos a ගෙන් මේ පද තුනම ගුණ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම cos a ගෙන් මේ ටික ගුණ කරොත් එහෙම එතනින් අපිට එනවා 2යි cos a ධන 5යි cos a tan a ධන 2යි cos a tan වර්ගය කියලා එනවා. දැන් මෙතන අපිට මේ තියෙන tan පද sin බෙදීම cos කියලා ලියා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙතන තියෙන tan පද ටික මම sin බෙදීම cos කියලා ලියනවා. එතකොට එනවා 2යි cos a ධන 5යි cos a වතාවක් sin a බෙදීම cos a කියලා ගන්නවා එතන. මෙතන තියෙන tan a කියන පදේ. ධන 2යි cos a වතාවක් මෙතන තියෙන tan වර්ගය මම ලියනවා sin වර්ග a බෙදීම cos වර්ග a කියලා. දැන් බලන්න මෙතනදී අපිට එක cos a එකට එක cos a එකක් කපන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙතන cos a එකක් කපලා දාන්න පුළුවන්කම තියෙනවා. එතකොට මට මෙතනින් හැදෙනවා 2යි cos a ධන 5යි sin a මෙතන එනවා අපිට 2යි sin වර්ග a බෙදීම cos a කියලා. ඊට පස්සේ දැන් උත්තරේට 5යි sin a තියෙනවනේ. එහෙනම් ඒ කැලේ එහෙම තියාගෙන මේ ඉතිරි පද දෙකෙන් මම cos a එකක් පොදු හරයක් අරගෙන දෙකක් එළියට ගන්නවා පොදුවේ. හරිද? එහෙනම් මේ කැලි දෙකෙන් මම cos a එකක් පොදු කරපුවාම මෙයා cos a ගෙන් ගුණ වෙලා 2යි cos වර්ග a වෙනවා. ධන මෙතන 2යි sin වර්ග a විදිහට වෙනවා 2යි sin වර්ග a බෙදීම cos a. ධන ආයෙ මෙතනින් තව ඉතිරි වෙලා තියෙනවා මොකද්ද? 5යි sin a. 5යි sin a කියන එකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන මේ පද දෙකෙන් දෙකක් එළියට ගත්තොත් දෙවරක් cos වර්ග a ධන sin වර්ග a බෙදීම cos a ධන 5යි sin a කියන එක ඒ විදිහටම තියෙනවා. දැන් මෙතනින් මොකද්ද වෙන්නේ? cos වර්ග ධන sin වර්ග කියන්නේ කීයද? 1යි. එහෙනම් මෙයා වෙනකොට 1 කියලා වැටෙනවා. ඒකට එනවා 2 බෙදීම cos a ධන 5යි sin a කියලා මෙහා එනවා. මේ cos a ඉර උඩට ගියපුවාම sec a වෙලා මෙතනින් අපිට 2යි sec a ධන 5යි sin a කියලා RHS වල උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඕක අපේ පළවෙනි ගාන. හරි. මේක හදාගන්න. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ගාන. හරි. දෙවෙනි ගානේ තියෙනවා sec වර්ග ඇල්ෆා වතාවක් tan වර්ග බීටා ඍණ tan වර්ග ඇල්ෆා වතාවක් sec වර්ග බීටා සමානයි tan වර්ග බීටා ඍණ tan වර්ග ඇල්ෆා. දැන් මේකෙත්
LHS පැත්ත ලොකු නිසා විශාල නිසා මං LHS වලින් ගාන හදන්න පටන් ගන්නවා. එතකොට අපිට මෙතනින් එනවා sec වර්ග alpha tan වර්ග beta ඍණ tan වර්ග alpha sec වර්ග beta කියලා. දැන් මේකේ උත්තරේ තියෙන්නේ tan වලින්නේ. ඒ නිසා මේ sec පද මම tan වලට හරව ගන්නවා. sec කොහොමද tan වලට හරවන්න පුළුවන්? sec කියලා කියන්නේ එක ධන tan වර්ග. එහෙනම් මෙයා වෙනුවට මට ලියන්න පුළුවන් එක ධන tan වර්ග alpha වතාවක් tan වර්ග beta ඍණ tan වර්ග alpha වතාවක් මේ sec වර්ග beta වෙනුවට ලියනවා එක ධන tan වර්ග beta කියලා. දැන් මෙතන අපි වරහන් සුළු කරමු. එතකොට මේ එක tan වර්ග beta කින් ගුණ වුණාම tan වර්ග beta වෙනවා. tan වර්ග alpha tan වර්ග beta කින් ගුණ වුණාම ධන tan වර්ග alpha tan වර්ග beta එනවා. මෙතන ඍණ tan වර්ග alpha එකකින් ගුණ වුණාම ඍණ tan වර්ග alpha ඍණ tan වර්ග alpha tan වර්ග beta කින් ගුණ වුණාම ඍණ tan වර්ග alpha tan වර්ග beta කියලා එනවා. මේ tan වර්ග alpha tan වර්ග beta මේවත් එක්ක කැපිලා ගිහිල්ලා අපිට උත්තරේ එනවා tan වර්ග beta ඍණ tan වර්ග alpha කියලා RHS වල උත්තරේ. හරිද? එහෙනම් හැම වෙලේම අපි සරසාමයක් හදනකොට අපි ගන්න පැත්තෙන් අනිත් පැත්තේ උත්තරේ ටාගට් කරගෙන යන්න ඕනේ. ඒකට ඕනි දේවල් තමයි අපි කරන්න ඕනේ. ඒකට ඕන නැති දේවල් කරලා අපිට සරසාම විසඳ ගන්න බැරි වෙනවා. හරිද? හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන තුන්වෙනි ගානේ අපිට තියෙනවා cos 4a cos 4a ධන sin 4a සමානයි 1 ඍණ 2 sin වර්ග a cos වර්ග a කියලා. හරිද? දැන් මෙයාව තමයි විසඳන්න ඕනේ. මම මේක LHS සමානයි RHS කියලා අරගෙන මම මේක LHS වලින් විසඳන්න පටන් ගන්නවා. එහෙනම් LHS සමානයි cos 4a ධන sin 4a. හරිද? දැන් බලන්න මෙන්න මේ පද දෙකේ දැන් අපිට අවසාන උත්තරේ තියෙන වර්ග වලින්නේ. එහෙනම් මේ පද දෙක මම වර්ග වලින් ලියා ගන්නවා. මට මේ cos 4a කියන එක ලියන්න පුළුවන් cos වර්ග a ගේ වර්ග කියලා. ධන sin 4a කියන එක ලියන්න පුළුවන් sin වර්ග a ගේ වර්ග කියලා. දැන් මෙතන වර්ග දෙකක් තියෙන්නේ. හරිද? බලන්නකො මේ දෙක. අපිට තිබුණොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. a ඍණ b ගේ වර්ග කියලා තියෙනවා. මෙයාව අපිට කොහොමද ප්‍රසාරණය කරන්න පුළුවන්? මෙයාව ප්‍රසාරණය කරපුවම එනවා a වර්ග ඍණ 2ab ධන b වර්ග කියලා එකක් එනවා. හරිද? ඒ වගේම තමයි a ධන b ගේ වර්ග කියලා තිබ්බොත් මෙයාව ලියන්න පුළුවන් a වර්ග ධන 2ab ධන b වර්ග කියලා. දැන් බලන්නකො මෙතන තියෙන්නේ ඔය වගේ පද දෙකක වර්ගයක්. ඒ කියන්නේ මෙන්න මේ කෑලි දෙක වගේනේ. මෙයයි හරි මෙයයි හරි තමයි තියෙන්නේ. හරිද? දැන් මේ දෙන්න එක පැත්තක තිබිලා මෙයාව අනිත් පැත්තට ගත්තොත් එහෙම ඍණ 2ab මේ පැත්තට යද්දි ධන 2ab වෙනවා. හරිද? ඒ වගේම තමයි ධන 2ab මේ පැත්තට ගත්තොත් එයා ඍණ 2ab වෙනවා. හරිද? එතකොට දැන් මේකේ තියෙන උත්තරය හැටියට ඍණ උත්තරයක් තියෙන නිසා මම මේකේ ගන්නවා මෙන්න මේ ධන එක කියලා හිතාගෙන දාන හදනවා. එතකොට මෙයාව මේ පැත්තට ගියදී මොකක් වෙලාද එන්නේ? ඍණ වෙලා එනවා. එහෙනම් මේ පදේ මට ලියා ගන්න පුළුවන්කම තියෙනවා cos වර්ග a ධන sin වර්ග a ගේ වර්ග ඍණ මෙයා මේ පැත්තට ගෙනාවා කියන්නේ 2 sin වර්ග a cos වර්ග a වෙනවා. එතකොට මෙතන a කියන්නේ cos වර්ග a b කියන්නේ sin වර්ග a කියලා තමයි මම හිතුවේ. දැන් මෙතන cos වර්ග a ධන sin වර්ග a කියන්නේ කීයද? 1යි 1 වර්ග ඍණ 2 sin වර්ග a cos වර්ග a කියලා මෙතනින් එනවා. නම් මෙතනින් අපිට උත්තරේ එනවා 1 ඍණ 2 sin වර්ග a cos වර්ග a කියලා. මෙයා RHS වලට සමාන වෙනවා. හරිද? මෙන්න මේ දේවල් ඔළුවේ තියාගන්න ඕනි ගණන් හදනකොට. එතකොට අපිට ලේසියෙන්ම ගාන හදාගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ හතරවෙනි ගාන හතරවෙනි ගානේ තියෙනවා sec වර්ග a වතාවක්
cosec වර්ග a සමානයි tan වර්ග a ධන cot වර්ග a ධන 2යි කියලා. හරිද? මේ ගාන විසඳන්නත් අපි LHS වලින් ගමු. LHS සමානයි RHS කියලා අරගෙන මම LHS වලින් ගාන හදන්න පටන් ගන්නවා. එහෙනම් LHS සමානයි sec වර්ග a වතාවක් cosec වර්ග a. දැන් මේකේ තියෙන tan cot වලින්නේ. එහෙනම් මේ sec කියන එක මට tan වලින් ලියා ගන්න පුළුවන්. ඒතකොට මොකක්ද දෙන්නේ? 1 ධන tan වර්ග a කියලා එයා එනවා. හරිද? ඊට පස්සේ මේ cosec වර්ගය කියන එකත් අපිට ලියා ගන්න පුළුවන් නේ cot වලින්. cosec වර්ග ලියන්න පුළුවන් කොහොමද? 1 ධන cot වර්ග a කියලා ලියන්න පුළුවන්. දැන් මෙතන වරහන් සුළු කරොත් එකෙන් ගුණ වුණාම 1යි, එක cot ගෙන් ගුණ වුණාම cot වර්ග a, ඊළඟට tan වර්ගය එකෙන් ගුණ වුණාම tan වර්ග a, ඊටසේ tan වර්ගයේ cot වර්ගයෙන් ගුණ වෙනවා. එතකොට tan වර්ග a වතාවක් cot වර්ග a. tan වතාවක් cot කියන්නේ 1යි. එහෙනම් tan වර්ගයේ වතාවක් cot වර්ගය කියන්නේ 1 වර්ගය. 1 වර්ගය එකමයි. එහෙනම් මෙයා වෙනකොට 1 එනවා. එහෙනම් 1 ධන cot වර්ග a ධන tan වර්ග a ධන 1යි. 1 1 එකතු වුණාම 2ක් වෙලා ඔන්න ඔය අපිට ගන්න කියන උත්තරේ ඒ විදිහටම හැදිලා එනවා. සමානයි RHS. හරිද? ඔය අපේ 4 වෙනි ගාන. ඊට පස්සේ 5 වෙනි ගානට යනකොට ඔන්න පොඩි වෙනසක් තියෙනවා. 5 වෙනි ගානේ වර්ගමූල තියෙනවා. උත්තරේට මාපාංක දාලා තියෙනවා. හරිද? අයියේ මේ වර්ගමූල ඇතුලේ ගාන හදලා අවසානයේ මාපාංක තියෙන්නේ. හේතුව තමයි වර්ගමූලයක් විසඳපුවාම මේකේ ධන හෝ ඍණ කියලා දෙකක් ගන්න ඕනේ. එතන ධනයක විතරක් ගන්න හින්දා තමයි මාපාංකේ දාලා තියෙන්නේ මේගොල්ලෝ ගාන හදනකොට. හරිද? බලන්න. වර්ගමූල ඇතුලේ cosec වර්ග a ඍණ 1 සමානයි මාපාංක cos a වතාවක් cosec a කියලා තමයි තියෙන්නේ. දැන් මම මේකෙත් LHS ගන්නම්. මොකද වර්ගමූල පැත්ත අරගෙන හදනකොට යම් කිසි ලේසියක් තියෙයි කියලා මම හිතනවා. හරිද? එහෙනම් LHS සමාන වෙනවා වර්ගමූල ඇතුලේ cosec වර්ග a ඍණ 1ට. දැන් මෙතන අපිට මොකද්ද කරන්න පුළුවන්? මේ cosec වර්ගය කියන එක ලියන්න පුළුවන් එකයට sin වර්ගය කියලා. එහෙනම් වර්ගමූල ඇතුලේ එකයට sin වර්ග a ඍණ 1යි කියලා මම මෙයාව ගන්නවා. හරිද? දැන් බලන්න එකයට sin වර්ග a ඍණ 1 තියෙනවා. මම මෙතන sin වර්ග එකක් පොදු කරනවා. පොදු හරයක් ගන්නවා. එතකොට එනවා 1 ඍණ sin වර්ග a බෙදීම sin වර්ග a කියලා එනවා. දැන් මේ හැමදේම සිද්ධ වෙන්නේ මොකක් යටතේද? මොකක් ඇතුළේද සිද්ධ වෙන්නේ? මේ හැමදේම සිද්ධ වෙන්නේ වර්ගමූල ඇතුලේ. එහෙනම් දැන් වර්ගමූල ඇතුලේ 1 ඍණ sin වර්ගය කියන්නේ නැත්නම් වර්ගමූල එහෙම තියාගෙන 1 ඍණ sin වර්ගය කියන්නේ මොකද්ද? cos වර්ග a. එහෙනම් එයා වෙනුවට මම දානවා cos වර්ග a කියලා. එහෙනම් එතනින් එනවා වර්ගමූල ඇතුලේ cos වර්ග a බෙදීම ඉරයට තියෙනවා sin වර්ග a කියලා. දැන් මෙතන මොකද්ද කරන්න පුළුවන් අපිට? වර්ගයට වර්ගමූල කපන්න පුළුවන්. ධන විතර ගන්න නිසා මාපාංක දානවා. එහෙනම් එතනින් එනවා cos වර්ගයෙන් cos එනවා, sin වර්ගයෙන් sin එනවා. දැන් මේ ඉරයට තියෙන sin ඉර උඩට ගියපුවාම මාපාංක cos a වතාවක් cosec a කියලා RHS වල උත්තරේ අපිට එනවා. හරිද? එහෙමත් නැත්නම් තවත් විදිහක් තියෙනවා මම කියන්නම්. cosec වර්ගයේ ඍණ 1 කියන්නේ cot වර්ගයේ. එහෙනම් මෙයා වෙනකොට cot වර්ගය දාන්න පුළුවන්. cot වර්ගයේ වර්ගමූලය කියන්නේ cot a. cot a කියන්නේ cos බෙදීම sin නේ. එහෙනම් එයා cos බෙදීම sin කියලා මේ විදිහට ලියලා එතනින් මේ උත්තරේ ගන්න පුළුවන්. එහෙම හදන එක්කෙනෙකුට එහෙම ලේසියෙන් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඊට පස්සේ 6 වෙනි ගානෙත් වර්ගමූලයක් තමයි තියෙන්නේ. වර්ගමූල ඇතුලේ 1 ඍණ sin a බෙදීම 1 ධන sin a සමානයි මාපාංක sec a ඍණ tan a කියලා තියෙනවා. හරිද? මේකෙත් මම LHS තෝරගන්නවා ගාන හදාගෙන යන්න. නම් LHS සමානයි RHS ට මම LHS වලින් ගාන ගන්නවා. වර්ගමූල ඇතුලේ 1 ඍණ sin a බෙදීම 1 ධන sin a. දැන් මෙතන බෙදීමක් නේ තියෙන්නේ. ඒ නිසා යටපදේ දැන් මෙතන
ඔන්න tan cot වගේ තිබ්බනම් cos x cot තිබ්බනම් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. දැන් එහෙම නැහැ sin විතරයිනේ තියෙන්නේ. ඒ නිසා මේකේ මේ යට තියෙන එකේ ප්‍රතිබද්ධයෙන් මම උඩයි යටයි දෙකම ගුණ කරනවා. මොකද මේක වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ප්‍රතිබද්ධ දාණය කරන්න වෙන කිසිම සුළු කිරීමක් කරන්න අපිට ඉතිරි වෙලා නැහැ. එහෙනම් මම යට එකේ ප්‍රතිබද්ධ දානවා මේ ගානට. එහෙනම් වර්ගමූල ඇතුලේ එක ඍණ sin a වතාවක් යට එකේ ප්‍රතිබද්ධෙත් එක ඍණ sin a බෙදීම ඉර යට එනවා එක ධන sin a වතාවක් එක ඍණ sin a. දැන් බලන්න උඩ තියෙන්නේ එක ඍණ sin a ගේ වර්ග. එක ඍණ sin a ගේ වර්ග බෙදීම යට තියෙන වර්ග දෙකාන්තරයක් නේ. එහෙනම් එයා ලියන්න පුළුවන් එක ඍණ sin වර්ග a කියලා. මෙන්න මේ එක ඍණ sin වර්ගය අපිට ලියන්න පුළුවන් cos වර්ග a කියලා. එහෙනම් ගාන එනවා වර්ගමූල ඇතුලේ එක ඍණ sin a ගේ වර්ග බෙදීම cos වර්ග a. දැන් අපිට මෙතන වර්ගයට වර්ගමූල නැති කරලා දාලා මාපාංග ඇතුල් ලියන්න පුළුවන් එක ඍණ sin a බෙදීම cos a කියලා. දැන් මේ එක කියන එකනාව වෙනමම මම cos a ගෙන් බෙදනවා. ඍණ sin a කියන එකනාව වෙනමම cos a ගෙන් බෙදනවා. එතකොට එකයට cos a කියන්නේ sec a ඍණ sin a බෙදීම cos a කියන්නේ tan a සමාන වෙනවා මොකටද? r hs වලට. හරිද? ඔක තමයි අපේ 6 වෙනි ගාන. හරි. ඊට පස්සේ හත්වෙනි ගානට ගියොත් හත්වෙනි ගානේ තියෙනවා බලන්න sec වර්ග θ ඍණ 6යි tan θ ධන 7 බෙදීම sec වර්ග θ ඍණ 5 සමානයි tan θ ඍණ 4 බෙදීම tan θ ධන 2 කියලා. හරිද? දැන් මෙතන උත්තරේ දැන් LHS මේකෙත් අනිවාර්යෙන් ගන්න. LHS සමානයි RHS කියලා අරගෙන ඔන්න මම LHS වලින් ගාන හදන්න පටන් ගන්නවා. sec වර්ග θ ඍණ 6යි tan θ ධන 7 බෙදීම sec වර්ග θ ඍණ 5. දැන් උත්තරේ තියෙන tan වලින්. ඒ නිසා මම ඉස්සෙල්ලාම මේ sec පද tan කරගන්නම්. එතකොට sec වර්ග θ කියන එක ලියන්න පුළුවන් tan වර්ග θ ධන 1 කියලා. එහෙනම් මෙතන කියනවා tan වර්ග θ ධන 1 ඍණ 6යි tan θ ධන 7 බෙදීම ඉර යටිනුත් එනවා tan වර්ග θ ධන 1 ඍණ 5 කියලා. දැන් මෙතන සුළු වුණාම ඉර උඩින් එනවා tan වර්ග θ ඍණ 6යි tan θ ධන 8 බෙදීම යටින් එනවා tan වර්ග θ ඍණ 4 කියලා. දැන් බලන්න මෙතන තියෙන්නේ tan වර්ග වලින් වර්ග සමීකරණයක්. මෙතන තියෙන්නේ tan වර්ග θ ඍණ 2 වර්ග වගේ වර්ග දෙක අන්තරයක්. හරිද? වර්ග දෙකක් නේ තියෙන්නේ. ඒක වර්ග දෙක අන්තරයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් ඉර උඩ තියෙනවා tan වර්ග θ මෙතන තියෙනවා ධන 8 මෙතන තියෙනවා ඍණ 6. tan වර්ග නිසා අනිවාර්යයෙන්ම සාධක දෙකකට කැඩෙනවා නම් එයාගේ මුලින් තියෙන්න ඕනේ අනිවාර්යෙන් tan θ කියලා. අයියේ tan θ දෙකක් ගුණ වුණාමනේ tan වර්ග θ හැදෙන්නේ. ඒ වගේම තමයි මෙතනට ධන මෙතනට ඍණ කියන්නේ අනිවාර්යයෙන්ම ඍණ පද දෙකක් තමයි ගුණ වෙලා තියෙන්නේ. මෙතනට ධන මෙතනටත් ධන නම් අනිවාර්යයෙන්ම ධන පද දෙකක් තමයි ගුණ වෙන්නේ. දැන් මෙතන ඍණ මෙතන ධන නිසා අනිවාර්යෙන් මෙතන ගුණ වෙන්නේ මොන පද දෙකක්ද? ඍණ පද දෙකක්. ඒ වගේම තමයි 8යි 6යි හැදෙන්න ඕනේ. 8 කියන්නේ 4 වරක් 2. 4 වරක් 2කින් තමයි 6 කියන එක හැදෙන්නේ. එහෙනම් එකකට 4 එනවා අනිකට 2 එනවා. බෙදීම දැන් මෙයා tan වර්ග θ ඍණ 4 කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? මේ පදේ අපිට ලියන්න පුළුවන් tan වර්ග θ ඍණ 2 වර්ග කියලා. මේක වර්ග දෙකාන්තරයක් විදිහට ලිව්වොත් එයාව ලියන්න පුළුවන් tan θ ධන 2 වතාවක් tan θ ඍණ 2 කියලා. දැන් මේ tan θ ඍණ 2ට tan θ ඍණ 2 කැපිලා ගිහිල්ලා අපිට උත්තරේ එනවා tan θ ඍණ 4 බෙදීම tan θ ධන 2 කියලා RHS වල උත්තරේ. හරිද? ඒක තමයි අපේ 7 වෙනි ගාන. ඊට පස්සේ 8 වෙනි ගානට ගියොත් අටවෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම එකක්.
එක ධන sin theta ධන cos theta බෙදීම එක ඍණ sin theta ධන cos theta සමානයි එක ධන sin theta බෙදීම cos theta කියලා තියෙනවා. දැන් මෙතන නම් ඔන්න මොනවද කරන්න කියලා හිතාගන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවා. හරිද? දැන් LHS තමයි ගන්න වෙන්නේ. RHS අරගෙන හැමත ලොකු දෙයක් කරගන්න බෑ. එහෙනම් අපි LHS ගන්නවා. LHS සමානයි එක ධන sin theta ධන cos theta බෙදීම එක ඍණ sin theta ධන cos theta. දැන් මෙතන ගාන හදනකොට දැන් cos x එක්කොටත් tan වත් නැහැනේ. එහෙනම් මෙතන වෙන ඒ වගේ දෙයක් කරන්න බෑ. පද ආදේශයක් ගන්න බෑ. යටපද දෙකක් තිබ්බනම් අපි වර්ග දෙක අන්තරේ ගන්න ප්‍රතිබද්ධයෙන් ගුණ කරන්නේ. ඒ වගේ දැනුත් මම මේකේ ප්‍රතිබද්ධය දානවා. ප්‍රතිබද්ධය දානකොට පද දෙකක් එකක් විදිහටයි ඊගාව එක තව පදයක් විදිහටයි හිතාගෙන තමයි වර්ග දෙක අන්තරේ දාන්නේ. දැන් බලන්න අර ඔයගොල්ලෝ මුලින්ම තාත්වික සංඛ්‍යා ඉගෙන ගන්නකොට හරය පරිමේය කරන්න තියෙනකොට හරය හෝලවය පරිමේය කරන්න තියෙනකොට පද දෙකක් තිබ්බොත් ප්‍රතිබද්ධය දැම්මා. පද තුනක් තිබ්බොත් දෙකක් එකක් විදිහට සලකලානේ ප්‍රතිබද්ධය දැම්මේ. ඒ වගේ මේකෙත් පද දෙකක් එකක් විදිහට සලකලා ප්‍රතිබද්ධය දානවා. එතකොට එක ඍණ sin θ ඍණ cos θ කියන එකෙන් තමයි මම උඩ යටයි දෙකම ගුණ කරන්නේ. එතකොට එක ධන sin θ ධන cos θ වතාවක් එක ඍණ sin θ ඍණ cos θ බෙදීම ඉර යටින් එනවා එක ඍණ sin θ ධන cos θ එක තිබ්බ පදේ මෙයාගේ ප්‍රතිබද්ධය එක ඍණ sin θ ඍණ cos θ. හරිද? දැන් ඉර උඩ පද ටික සුළු කරන්න පුළුවන්. එකෙන් ගුණ වුණාම මේ ටිකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එක ඍණ sin θ ඍණ cos θ කියලා එනවා. ඊළඟට ධන sin θ එකෙන් ගුණ වුණාම ධන sin θ ඍණ sin වර්ග θ ඍණ sin θ cos θ කියලා එනවා. ඊගාට ධන cos θ එකෙන් ගුණ වුණාම ධන cos θ ඍණ sin θ cos θ ඊගාට මෙයයි ගුණ වුණාම ඍණ cos වර්ග θ කියලා එනවා. සම්පූර්ණක බෙදීම ඉර යට මොකද්ද වෙන්නේ? මේක එකක් විදිහටයි මේක එකක් විදිහටයිනේ. දැන් මෙහෙමනේ අපි සැලකුවේ. එතකොට මේකේ වර්ග දෙක අන්තරයක්. එතකොට එනවා එක ඍණ sin θ ගේ වර්ග ඍණ cos වර්ග θ කියලා. දැන් බලන්න මෙතනදී මේ තියෙන sin θ ඍණ sin θ ධන sin θ ට කැපෙනවා. මේ ඍණ cos θ මෙතනින් එන ධන cos θ ට මොකද්ද වෙන්නේ? කැපිලා යනවා. ඒ ඇරෙන්න වෙන මෙතන සුළු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි අපි බලමු එතනින් එහාට මොකද කරන්න පුළුවන් කියලා. දැන් බලන්න මෙතන මේ එක කියන එක ඒ විදිහටම එනවා. එක ඊගාවට මෙතනින් ඍණ sin θ cos θ මෙතන ඍණ sin θ cos θ එකතු වුණාම ඍණ 2යි sin θ cos θ කියලා ඒ පදේ හැදෙනවා. ඊගාට මෙතන තියෙනවා ඍණ cos වර්ග θ මෙතන තියෙනවා ඍණ sin වර්ග θ ඍණ sin වර්ගයි ඍණ cos වර්ගයි. ඒ දෙකෙන් මම ඍණක් එළියට ගත්තම sin වර්ග θ ධන cos වර්ග θ කියලා එතනින් එනවා. සම්පූර්ණක බෙදීම යටින් මොකක්ද දෙන්නේ? මෙයා අපිට වර්ග කරගන්න පුළුවන් මෙන්න මේ පදේ. මෙයා වර්ග කරපුවම මොකක්ද දෙන්නේ? මෙතනින් අපිට එනවා එකේ වර්ගයේ 1යි ඍණ දෙවරක් පද දෙකේ ගුණිතය වුණාම 2යි sin θ ධන දෙවෙනි පදයේ වර්ගය ධන sin වර්ග θ. ඊගාට ආයෙ තියෙනවා මොකද්ද? ඍණ cos වර්ග θ. හරිද? දැන් මෙන්න මෙයාගේ අගය කීයක් වෙනවද? එකක් වෙනවා. එහෙනම් මෙයා වෙනකොට අපිට 1යි කියලා දාන්න පුළුවන්. එයා එකක් වුණාම මෙන්න මේ ධනයකට මෙතනින් එන මේ ඍණ එක මොකද්ද වෙන්නේ? කැපිලා යනවා. එතකොට ඉර උඩ ඉතිරි වෙනවා ඍණ 2යි sin θ cos θ බෙදීම ඉර යටේ ඉතිරි වෙනවා මොකක් කියලාද? ඉර යට ආයේ මෙතන වෙන සුළු කිරීමක් අපිට කරන්න බෑ. එයා දැන් ඔය විදිහටම ලියමු. එක ඍණ 2යි sin θ ධන sin වර්ග θ ඍණ cos වර්ග θ කියලා. දැන් මොකද කරන්න සිද්ධ වෙන්නේ? ඉර උඩ එක ධන sin θ කියලා එකක් තමයි අපි හදාගන්න ඕනි. හරිද? ඒ නිසා මම මෙතන මෙන්න මේ වගේ දෙයක් කරනවා. මෙන්න මේ cos වර්ග θ වෙනුවට හෝ මෙන්න මේ sin වර්ග θ වෙනුවට එක ඍණ sin වර්ග θ කියලා හරි එක ඍණ cos වර්ග θ කියලා හරි ලියනවා. මම cos වර්ගයට ලියන්නම්කෝ. cos වර්ගයට මම ලියනවා එක ඍණ sin වර්ග θ කියලා. නැත්නම් sin වර්ගයට ලියන්න පුළුවන්. හරිද? අපි මේකේ දැන් උත්තරේ එන විදිහට cos එකක් නේ තියෙන්නේ.
cos එකක් එන්න ඕනි නිසා අපි මේකේ ලියමු sin එක. හරි බලන්නකෝ. sin එක cos ට ලියලා බලමුකෝ. ඍණ 2යි sin θ cos θ බෙදීම 1 ඍණ 2යි sin θ ධන sin වර්ග θ මෙතනින් මම ඍණ 1 ඍණ sin වර්ග θ කියලා එයා වෙනුවට එහෙම පදයක් ලියනවා. දැන් බලන්න. මෙතනින් අපිට එනවා ඍණ 2යි sin θ cos θ බෙදීම 1 ඍණ 2යි sin θ මෙතන sin වර්ගයේ විදිහටම එනවා. මෙතන ඍණෙන් ගුණ වෙලා ඍණ 1 ධන sin වර්ග θ කියලා එනවා. මේ ධන 1යි මේ ඍණ 1යි මොකද්ද වෙන්නේ? කැපිලා යනවා. ඒ දෙක කැපිලා ගියාට පස්සේ අපිට ඉතිරි වෙනවා ඍණ 2යි sin θ cos θ බෙදීම මෙතනින් ඉතිරි වෙනවා ඍණ 2යි sin θ මේ sin වර්ගයි sin වර්ග එකතු වෙලා ධන 2යි sin වර්ග θ කියලා එතනින් ඉතිරි වෙනවා. හරිද? දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? මේ හැම එකෙන්ම 2යි sin θ එකක් කපාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මම ඍණ 2යි sin θ ම කපන්නම්. ඍණ 2යි sin θ ඍණ 2යි sin θ මෙතන 2යි sin θ කැපුණාම මෙතනට තව ඍණක් එන්න ඕනේ. හරිද? එතකොට ඊට උඩ ඉතිරි වෙනවා cos θ බෙදීම ඉර යට ඉතිරි වෙනවා මොකක් කියලාද? මෙතනින් දැන් මෙයා කැපිලා ගියපම 1යි ඊගාට මෙතනින් තව ඍණ sin θ කියලා එකක් එතනින් ඉතිරි වෙනවා. හරිද? දැන් මට මේකේ ඉර යට තියෙන එකේ ප්‍රතිබද්ධයෙන් උඩයි යටයි දෙකම ගුණ කරන්න පුළුවන්. එක ඍණ sin θ ගේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරපුවාම cos θ වතාවක් 1 ධන sin θ බෙදීම 1 ඍණ sin θ වතාවක් 1 ධන sin θ. දැන් මොකද්ද වෙන්නේ? මෙතන වර්ග දෙක අන්තරයක්. එහෙනම් එතනින් එනවා cos θ වතාවක් 1 ධන sin θ බෙදීම 1 ඍණ sin වර්ග θ කියලා එනවා. 1 ඍණ sin වර්ග කියන්නේ මොකද්ද? cos වර්ග θ. එහෙනම් මෙයා වෙනුවට cos වර්ග θ දාන්න පුළුවන්. එහෙනම් cos θ වතාවක් 1 ධන sin θ බෙදීම cos වර්ග θ. එක cos එකක් කැපිලා ගිහිල්ලා 1 ධන sin θ බෙදීම cos θ කියලා අපිට RHS වල උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේක සාමාන්‍ය ගාන ටිකක් දිගට ගියා ප්‍රතිපත්ති දාගත්ත නිසා ඊට වඩා ලේසියෙන් වෙනස් විදිහකට මේක ප්‍රතිපත්ති දැම්මොත් ඊට වඩා ලේසියෙන් උත්තරේ එන්න පුළුවන්. يعني මෙතන මේ ඍණ sin මේ පැත්තට අරගෙන එහෙම ප්‍රතිපත්ති දාන්න පුළුවන්. එහෙම පද මාරු කරලා දාන්න පුළුවන්. සමහර විට එහෙම දැම්මොත් එහෙම ඊට වඩා ලේසියෙන් උත්තරේ එන්නත් පුළුවන්කම තියෙනවා. හරිද? හරි. ඊගාවට 9 වෙනි ගාන නවවෙනි ගාන ගත්තොත් නවවෙනි ගානේ තියෙනවා 1 ඍණ sin වර්ග θ බෙදීම 5 ඍණ 5යි sin θ ඍණ 3යි cos වර්ග θ සමානයි sec θ ධන tan θ බෙදීම 2යි sec θ ඍණ 3යි tan θ කියලා. හරිද? මේකෙත් අපිට ඕනි පැත්තකින් තෝරගන්න පුළුවන් ගාන හදන්න. මම මේකෙත් LHS ගන්නම් සුපුරුදු පැත්ත. LHS සමානයි RHS කියලා ගන්නවා. එහෙනම් LHS වලින් ගාන හදන්න ගත්තොත් 1 ඍණ sin වර්ග θ බෙදීම 5 ඍණ 5යි sin θ ඍණ 3යි cos වර්ග θ කියලා තියෙනවා. හරිද? දැන් මේකේ අපිට මේ 1 ඍණ sin වර්ග θ කියන එක ලියන්න පුළුවන් 1 ඍණ sin θ 1 ධන sin θ කියලා. හරිද? ඒකට ඒ විදිහේ දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඉර යට මේ cos වර්ග කියන එක මම ලියනවා 1 ඍණ sin වර්ග කියලා. එහෙම ලියන්නේ වෙන අපිට කරන්න ඒ කියන්නේ වෙන සොලියුෂන් එකක් නැහැ මෙතනදී ප්‍රතිබද්ධ දාන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගයේ තියෙද්දි ප්‍රතිබද්ධ දාන එක ටිකක් ඒ කියන්නේ මේ වමන් කනවා වගේ වැඩක් තවත් ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න පටන් ගන්නවා ගාන කෙටි වෙන්නේ නැහැ. ඒ නිසා දැන්ට මේක මට කරන්න පුළුවන් මේ දෙකට මේක සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්. මේ cos වර්ග කියන එක ලියන්න පුළුවන් 1 ඍණ sin වර්ග කියලා. මොකද මෙතන sin තියෙන නිසා කොහොම sin වර්ගයෙන් sin වලින් හදාගන්න තමයි මගේ අරමුණ වෙන්නේ. හරිද? එහෙනම් මෙයා වර්ග දෙකාන්තරයක් විදිහට ලියුවොත් 1 ඍණ sin θ වතාවක් 1 ධන sin θ බෙදීම 5 ඍණ 5යි sin θ ඍණ 3 වතාවක්
1 ඍණ sin වර්ග θ කියලා එයාව අපිට ගන්න පුළුවන්. දැන් මෙතනින් ඉර උඩ ආයේ වරහන් සුළු කරන්න යන්නේ නැහැ. මොකද අපි සාධක දෙකකට කඩාගත්ත එක ආයෙත් සුළු කරලා හරියන්නේ නැහැනේ. එයා ඒ විදිහටම ලියා ගන්නවා. ඉර යට මෙතන වරහන් සුළු කරොත් එහෙම මෙතනින් අපිට ඍණ 3ක් එනවා. ඒ ඍණ 3 පහත් එක්ක සුළු වුණාම 2යි ඍණ 5යි sin θ. ඊගාවට මෙතන ඍණයි ගුණ වෙලා ධන 3යි sin වර්ග θ වෙනවා. හරිද? දැන් අපි බලනවා මෙන්න මෙයාව සාධක දෙකකට කඩන්නේ කොහොමද කියලා. සාධක වලට කඩන්න පුළුවන්ද කියලා sin වර්ග වලින් තියෙන වර්ග ප්‍රකාශනයක් විදිහට හිතලා. බලන්නකො. 3යි sin වර්ග කියන එක හැදෙන්නේ අනිවාර්යයෙන්ම 3යි sin θයි sin θයි ගුණ වෙලා. හරිද? මම ඒක ලියා ගන්න. ඊට උඩ තියෙනවා 1 ඍණ sin θ වතාවක් 1 ධන sin θ. දැන් මෙතන 3යි sin වර්ග තියෙන නිසා අනිවාර්යයෙන්ම මම කිව්ව මොකද්ද? එයා හැදෙන්න ඕනි 3යි sin θයි sin θයි ගුණ වෙලා. ඊගාවට මෙතන ධන උත්තරයක් මෙතන ඍණ උත්තරයක් කියන්නේ අනිවාර්යෙන් මොන පද දෙකක්ද ගුණ වෙන්නේ? ඍණ පද දෙකක් තමයි අනිවාර්යෙන් ගුණ වෙන්න ඕනේ. ධන දෙක කියන එකනේ හැදලා තියෙන්නේ. දෙක හැදෙන්නේ 2යි 1යි ගුණ වෙලානේ. එහෙනම් මෙතනට 2 දාන්න පුළුවන් මෙතනට 1 දාන්න පුළුවන්. නැත්නම් මෙතනට 2 දාන්න පුළුවන් මෙතනට 1 දාන්න පුළුවන්. බලන්නකො. මෙතනට 2 දැම්මොත් එහෙම ඍණ 6යි sin θ කියලා මේට වඩා වැඩි එකක් එකපාරම එනවා. ඒ නිසා මෙතනට නෙවෙයි 2 දාන්නේ මෙතනට. මෙතනට 2 මෙතනට 1 දානවා. හරිද? දැන් මොකද්ද කරන්න පුළුවන්? මෙතන 1 ඍණ sin θ ගෙන් ඍණක් එළියට ගත්තොත් sin θ ඍණ 1යි කියලා මේ වගේම එනවනේ. එහෙනම් ඒ විදිහට මම ඒකෙන් ඍණක් එළියට ගන්නවා. එතනින් ඍණක් එළියට ගන්නවා. නැත්නම් මෙයාගෙන් ඍණක් එළියට අරගෙන මෙයාට දානවා. ඒත් අවුලක් නැහැ. එහෙනම් 1 ඍණ sin θ වතාවක් 1 ධන sin θ බෙදීම මෙයාගෙන් ඍණක් අරගෙන මෙයාගේ ඇතුළට දාපුවාම මෙතන 2 ඍණ 3යි sin θ වෙනවා. මෙයා එතකොට 1 ඍණ sin θ වෙනවා. මේ 1 ඍණ sin θ මේ 1 ඍණ sin θ මොකද වෙන්නේ? කැපිලා යනවා. එතකොට අපිට එනවා 1 ධන sin θ බෙදීම 2 ඍණ 3යි sin θ කියලා. හරිද? ඔන්න යම්කිසි ප්‍රමාණයකට ආවා. දැන් මේකේ තියෙන විදිහට මේ ඉලක්කම් ටික හරි. හැබැයි sin cos tan cos x sec cot කියන ඒවා ගැලපෙන්නේ නැහැ. දැන් බලන්නකො. මෙතන tan තියෙන මෙතන tan තියෙන. ඒ කියන්නේ මෙයා මොකද වෙලා තියෙන්නේ? cos ගෙන් බෙදිලා. එහෙනම් මේ හැම පදයක්ම මම cos ගෙන් බෙදාගෙන යනවා. එහෙනම් 1 යට cos θ ධන sin θ බෙදීම cos θ සම්පූර්ණ එක බෙදීම 2 යට cos θ ඍණ 3යි sin θ බෙදීම cos θ කියලා එතනින් ගන්නවා. දැන් බලන්න මෙතනින් අපිට ගන්න පුළුවන් 1 යට cos θ කියන්නේ sec θ ධන sin බෙදීම cos කියන්නේ tan θ බෙදීම 2 බෙදීම cos θ කියන්නේ 2යි sec θ ඍණ 3යි sin බෙදීම cos කියන්නේ tan θ සමාන වෙනවා මොකටද? RHS වල උත්තරේට. හරිද? ඔන්න අපේ 9 වෙනි ගාන. ඊට පස්සේ 10 වෙනි ගානට ගියොත් 10 වෙනි ගානේ තියෙනවා මම අද මේ වීඩියෝ එක 10න් නවත්තනවා. ඉතින් 5 ඊගා දෙවෙනි වීඩියෝ එකෙන් දානවා. හරි. බලන්න මෙතන තියෙනවා cos θ බෙදීම sec θ ඍණ 1 ධන 1 ධන cos θ කියලා. සමානයි cosec θ වතාවක් cosec θ ධන cot θ කියලා මෙතනින් තියෙනවා. මම මේකේ LHS තෝරගන්නම් ගාන හදන්න. නම් LHS සමානයි RHS කියලා මම ගන්නවා. මෙහෙම අරගෙන මට මුලින්ම මෙයාගේ කරන්න පුළුවන් දේවල් LHS වල කරනවා. හරිද? cos θ බෙදීම sec θ ඍණ 1 ධන 1 ධන cos θ කියලා තියෙනවනේ. මට මෙතන මුලින්ම කරන්න පුළුවන් ඕනි නම් sec θ ඍණ 1ක පොදු හරයක් ගන්න පුළුවන්. හරිද? එහෙම ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මට ආය පුළුවන් sec θ කියන එක 1ට cos කියලා මෙතන පොදු හරයක් අරගෙන එහෙම සුළු කිරීම කරන්න පුළුවන්. එහෙම කරන එක දුරයයි කියලා හිතන නිසා මම sec θ ඍණ 1ක පොදු හරයක් ගන්නවා. sec θ ඍණ 1ක පොදු හරයක් ගත්තම මෙතනින් cos θ ඒ විදිහටම තියෙනවා ධන 1 ධන cos θ කියන එක ගුණ වෙනවා sec θ ඍණ 1. ඊට පස්සේ මෙතන වරහන් සුළු කරනවා මම
එතකොට එනවා cos theta ධන එකකින් මෙයාව ගුණ කරොත් sec theta ඍණ 1 ඊගාට cos theta කින් ගුණ වුණාම cos theta sec theta මේ දෙන්න ගුණ වුණාම ඍණ cos theta කියලා එනවා. බෙදීම ඉරයට එනවා sec theta ඍණ 1යි කියලා. දැන් බලන්න මෙතන මේ ධන cos theta ට මේ ඍණ cos theta කැපිලා යනවා. හරිද? ඒ වගේම තවත් දෙයක් බලන්න cos theta වතාවක් sec theta කියන්නේ 1යි. එහෙනම් මේ ඍණ එක මෙන්න මෙයාට මොකද්ද වෙන්නේ? කැපිලා යනවා. එතකොට අපිට ඉතිරි වෙනවා මෙතනින් sec theta බෙදීම sec theta ඍණ 1යි කියලා. දැන් මොකද්ද කරන්න පුළුවන් අපිට? මෙයාගේ ප්‍රතිබද්ධයෙන් අපිට උඩයි යටයි දෙකම ගුණ කරන්න පුළුවන්. හරිද? එහෙනම් එයාගේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරපුවාම අපිට එනවා sec theta වතාවක් මෙයාගේ ප්‍රතිබද්ධ වෙන්නේ මොකද්ද? sec theta ධන 1. sec theta ධන 1ෙන් ගුණ කරනවා. එතකොට යටින් එනවා sec theta ඍණ 1 වතාවක් sec theta ධන 1යි කියලා. sec theta වතාවක් sec theta ධන 1 බෙදීම මෙතනින් අපිට එනවා sec වර්ග theta ඍණ 1යි කියලා. sec වර්ග theta ඍණ 1යි කියන්නේ tan වර්ග theta. එහෙනම් මෙයා වෙනුවට දාන්න පුළුවන් මොකක් කියලාද? tan වර්ග theta කියලා. එහෙනම් මෙතනින් sec theta වතාවක් sec theta ධන 1 බෙදීම tan වර්ග theta. දැන් මෙන්න මේ උත්තරේට අපි යන්න ඕනේ. ඒ නිසා දැන් sec කියලා පදයක් නැහැ මේකේ. ඒ නිසා මම මේ හැම එකක්ම sin cos වලින් ලියා ගන්නවා. එහෙනම් මෙතන කියනවා 1යට cos theta වතාවක් 1යට cos theta ධන 1 බෙදීම tan වර්ග කියන එක ලියන්න පුළුවන් sin වර්ග theta බෙදීම cos වර්ග theta කියලා. දැන් මොකද කරන්න පුළුවන්? මේක cos theta එකක් කපලා දාලා මේ cos උඩටම අරන් ගිහිල්ලා මේ දෙන්නම යාගෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට අපිට එනවා මෙයාව මෙයාට තියෙන cos theta කින් ගුණ වුණාම බෙදීම cos theta එකට කැපිලා ගිහිල්ලා 1යි කියලා එනවා. මෙයාව cos theta කින් ගුණ වුණාම ධන cos theta කියලා එනවා. බෙදීම sin වර්ග theta කියලා ඔන්න එතනින් එනවා. දැන් මොකද්ද මෙතන අපිට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ? මෙතනින් දැන් මේ තියෙන උත්තරේ යනවා නම් cosec කියලා එකක් එළියෙන් තියෙනවනේ. එහෙනම් මේ එක sin එකක් පැත්තකින් තියාගෙන අනිත් sin ගෙන් මේ දෙන්නම් බෙදෙනවා. හරිද? ඒ පැත්තකින් තියාගත්ත sin මම ඊට උඩට ගියපුවම cosec වෙනවා. හරිද? ඔන්න එතනින් අපිට එනවා එහෙනම් මම මෙතන ලියන්නම් cosec theta වතාවක් බලන්න 1යට sin theta කියන්නේ මොකද්ද? cosec theta ඊගාවට ආයෙ මෙතන cos බෙදීම sin කියන්නේ cot theta. හරිද? ඔන්න ඔය විදිහට අපිට RHS වල උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මෙතන ආයෙත් මම කියන්නම්. මෙතන මම මේ තියෙන ප්‍රකාශනය ලියා ගන්නවා 1 ධන cos theta බෙදීම sin theta වතාවක් sin theta කියලා. මේ එක sin theta එකක් විතර උඩට ගියපුවාම cosec theta වෙනවා. ඊගාවට ඉතුරු එකෙන් මම ඉතුරු දෙකම බෙදනවා. එකයට sin theta ධන cos theta බෙදීම sin theta කියලා. ඊට පස්සේ තමයි මේකයට sin theta ඊට උඩට යද්දි cosec theta වෙනවා. ඊගාවට cos බෙදීම sin කියන එක cot theta බවට පත් වෙනවා. ඔය විදිහට තමයි අපේ පළවෙනි ගණන් 10යි තියෙන්නේ. ඉතිරි ගණන් 5 ඊගා වීඩියෝ එකෙන් මම දාන්නම්. හරි.